समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා තිලෝගුරු තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසින් සියලුම ලෝක සත්වයාගේ නිවීම පිණිස හිත පිණිස රාග ද්වේෂ මෝහ කියන මේ සියලුම අකුසලයන් දුරු කිරීම පිණිස උන්වහන්සේ විසින්ම අවබෝධ කරගන්නට යෙදුන ඒ උතුම් ධර්මස්කන්ධය පිළිබඳව අද දවසේදී ඊ타මත්ම සවිස්තරාත්මකව අපේ ජීවිතය තුළින් ධර්මය දැක ගැනීම පිණිස ධර්ම ශ්‍රවණය පිණිස තමයි මේ වෙලාව අපි ඒ උතුම් බුද්ධ වචනය ප්‍රකාරව දේශනා කරන්නට යෙදෙන්නේ. අපි මූලික වශයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව කතා කරනකොට අපි භාවිතා කරන බහුල වශයෙන් අහන්නට ලැබෙන වචනයක් තියෙනවා මේ ලෝකේ පවතින දුක. මේ දුක කියන වචනේ පිළිබඳව අපි කුඩා කාලේ ඉඳලා අපි මහලු වයසටපත් වෙනකම්ම ධර්මයේ විදිහට අපි බුදුන් වහන්සේ දේශනා කරපු දෙයක් විදිහට දකිනවා. එතන මේ දුක පිළිබඳව බුදුන් වහන්සේගේ දේශනයට අනුව අපි දකිනකොට අපි බලන්න ඕනේ අපි දන්න දුක පිළිබඳවද බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා දේශනා කරන්නට යෙදුනේ. මෙන්න මේ කාරණාවත් එක්ක අපි දුක පිළිබඳව පොඩි නිර්වචනයක් කරොත් අපි හැම දෙනාම දන්න දුක තමයි මේ ලෝකේ සියලුම සත්වයා ඉපදුනොත් මරණයටපත් වෙනවා. ඒක නිත්‍ය වශයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඒ වගේම ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන මෙන්න මේ සියල්ලම අපි දුකක් විදිහට දන්න දෙයක්. එහෙනම් අපි හැමදෙනාම මේ දුක පිළිබඳව කුඩා කාලේ ඉඳලා අපි හැමදෙනාම දන්නවා. එහෙනම් ජාතිය කියන්නේ අපි සරලව කතා කරොත් මේ ලෝකේ ඉපදීම කියලා අපි හැමදෙනාම දන්නවා. ජරාවටපත් වීම මේ ලෝකේ ඉපදුන සත්වයා නිරන්තරයෙන් ජරාවටපත් වීමක් පෙන්눔 කරනවා. ලෙඩ වෙනවා. ඒ වගේම නොයෙක් ව්‍යාධීන්ට භාජනය වෙනවා, අනතුරු සිද්ධ වෙනවා. සුව කරන්න බැරි ලෙඩ රෝග හැදෙනවා. මෙන්න මේ සියල්ලම අපි දුකක් විදිහට අපි හැමදෙනාම දන්න දේවල් ටික. එතකොට අපි බලමු මේ ජාතිපි දුක්ඛෝ, ව්‍යාධිපි දුක්ඛං, මරණම්පි දුක්ඛං. ඒ වගේම පැහැදිලිවම අපි දන්නවා මේ ලෝකේ ඉපදුන සත්වයා නියත වශයෙන්ම මරණයට පත්වීමේ දුක අත්විඳින වාමයි කියන එක අපි හැමදෙනාම දන්නවා. එහෙනම් මේ මරණ දුක පිළිබඳවත් අපි හැමදෙනාම දැනගෙන ඉන්න දෙයක්. ඒ වගේම තමයි ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ. ප්‍රියයන්ගෙන් වෙන්වීම. අපි ප්‍රියයන් කියලා කියන්නේ කාටද? අපි ප්‍රියයන් කියලා කියන්නේ අපේ ජීවිතේ අපිට හමු වෙන අපේ ජීවිතේ අපිට වටිනා කියන මෙන්න මේ පිරිසට අපි කියනවා ප්‍රිය පුද්ගලයන්. තිරිසන් සතෙක් වෙන්න පුළුවන්, වටිනා දෙයක් වෙන්න පුළුවන්, අම්මා තාත්තා වෙන්න පුළුවන්, දුව පුතා වෙන්න පුළුවන්. මේ නොයේකුත් ආකාරයෙන් අපිට ප්‍රිය විදිහට අපිට දෙයක් අපි කැමති අය විදිහට අපිට මුණ ගැහෙන සියලුම සත්වයන්ගෙන් වෙන් වෙන්න වෙන එක අප්‍රමාණ දුකක් කියලා අපි දන්නවද නැද්ද? අපි හැමෝම දන්නවා.
ඒ වගේම අප්‍රියෙහි සම්පයෝගෝ දුක්ඛෝ. අප්‍රියයන් හා එකතු වෙන්න වෙන එක. අප්‍රිය අමනාප පුද්ගලයන් සමග ඇසුරක් පවත්වන්න වෙන එක. ඒ අයත් එක්ක කතා බහ කරන්න වෙන එක. සමහර විට රැකියාව සිද්ධ කරන්න වෙන්න පුළුවන්. අපි අකමැතිම කෙනෙක් එක්ක අපේ ජීවිත කාලෙම ගත කරන්න සිද්ධ වෙන්න පුළුවන්, විවාහ වෙන්න පුළුවන්. නොයෙකුත් මෙන්න මේ වගේ පුද්ගලයන් ඇසුරු කරන්න සිද්ධ වෙන්න පුළුවන්. අපි ඒකට තමයි අප්‍රියෙහි සම්පයෝගෝ දුක්ඛෝ. ඒ වගේම තව කාරණයක් තියෙනවා. යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං. දැන් බුදුන් වහන්සේ මේකත් දුකක් විදිහට පෙන්නනවා. මොකක්ද මේ යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං කියලා මේ බුදුන් වහන්සේ දේශනා කරේ? එහෙනම් යම් ප්‍රිය ඉච්ඡාවක්, එහෙම නැත්නම් යම් කිසි ප්‍රියයි කියලා ගත්ත ස්වභාවයක්, අපි කැමැත්තෙන් ගත්ත ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ දේ අපිට නොලැබෙන එක, අපි කැමති දේවල් අපිට නොලැබීමද දුකකි. අපි ඒකත් පැහැදිලිවම දන්නවා. අපි ජීවිතේ අත්විඳින සෑම මොහොතකදීම මේ දේ අත්විඳිනවා. එතකොට හිතන්නකෝ, අපිට යම්කිසි අපි කැමති දෙයක්, අපිට ආහාරයක් වෙන්න පුළුවන්, අපි කැමති වස්තුවක් වෙන්න පුළුවන්, අපි කැමති ඕනෑම දෙයක් ගත්තොත් මේ දේ අපිට ජීවිතේ නොලැබුණොත් ඒක අපිට දුකයිද සැපයිද? ඒක අපිට දුකයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා කියන මේ සියලුම කාරණාවලින් පැහැදිලි කරන්නේ මේ උපන්න සත්වයා දුකෙහිමයි පැවැත්ම ගෙනියන්නේ. එහෙනම් මේ උපන්න සත්වයා දුක කියන ස්වභාවය දායාද කරගෙනමයි ඉන්නේ. එහෙනම් මේ කාරණාව තුලින් අවසානයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වනවා, අපි කතා කරපු අර කාරණා ටිකත් එක්ක බැලුවොත් ජාති ජරා මරණ ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එකතු වීම, ඒ වගේම අපි කැමති දේවල් අපිට නොලැබීම. ඒ වගේම තමයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛාති. මෙන්න මේ වචනේ බොහෝම වැදගත් වෙනවා අපේ ධර්මාවබෝධයට. එහෙම නැත්නම් අපි මේ ධර්ම මාර්ගයට එළඹෙනවා නම්, ප්‍රවිෂ්ඨ වෙනවා නම්, අපිට මෙන්න මේ කියන වචනේ බොහොමත්ම වැදගත් දෙයක් බවට පත් වෙනවා. ඒකට හේතුව අපි හැම දිනාම කතා කරපු ජාතිපි දුක්ඛෝ, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ, අප්‍රියේහි සම්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛාති. දැන් බලමු අපි මේ වචනවල තේරුම අපි බැලුවොත් මේ බුදුරජාණන් වහන්සේ අවසානයේදී දේශනා කරනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධයමයි දුක. මේ පංච උපාදානස්කන්ධයමයි දුක කියලා දේශනා කරනකොට අපි බලන්න ඕනේ සංකිට්ඨේන කියන වචනේ අර්ථය මොකක්ද? මොකක්ද මේ සංකිට්ඨේන කියලා දේශනා කරේ? මේ සංකිට්ඨේන කියලා කියන්නේ සංක්ෂිප්ත කියන වචනයමයි. මොකද්ද මේ සංක්ෂිප්ත කරලා කියන්නේ? අපි මෙච්චර වෙලාවක් කතා කරපු ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් කියන සෑම දුකක්ම ඔන තථාගතයන් වහන්සේ එක පිටකට අරගෙන අපිට පෙන්නනවා මේ සියලුම දුකට හේතුව උපාදාන ස්කන්ධ පංචකයමයි.
එහෙනම් මේ පංච උපාදානස්කන්ධයමයි මහණෙනි දුක. එහෙනම් දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේදී අවබෝධ කරන්නේ ඔන්න ඔය කියන උපාදානයමයි දුක කියන කාරණය. එතකොට අපි බලමු අපි මේ ජීවිතේ අප්‍රමාණව විඳින දුක ඉපදුන දවසේ පටන් මරණය දක්වාම මරණයෙන් පමණක් නිමා නොවන මේ භව සංසාරික පැවැත්ම කියන දුක මේ සියලුම දුකට හේතුව දුක පවතින තැන පිළිබඳව තථාගතයන් වහන්සේ සංක්ෂිප්ත කරනවා. කොටින්ම කිව්වොතින් පංච උපාදානස්කන්ධයමයි මහණෙනි දුක. එමනම් මෙන්න මේ කාරණාව පිළිබඳව අපි මනා අවබෝධයකට එන්න අවශ්‍යම වෙනවා. එතකොට අපි බලමු පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද? අපි එතනින් තමයි උතුම් ධර්මාවබෝධයට පැමිණෙන මේ බුද්ධ වචනයට අනුව ධර්ම මාර්ගයට අවතීර්ණ වෙන්න තියෙන ඒ ප්‍රවිෂ්ඨ වෙන්න තියෙන තැන. එතන මොකද්ද මේ පංච උපාදානස්කන්ධය කියලා අපි හිමිහිට සාකච්ඡා කරනකොට ඔබ සමහර විට මේ වචන පහ අහලා ඇති ජීවිතයේදී කුඩා කාලයේ ඉඳන් අපි පොත්පත් පරිශීලනය කරනකොට අපි ධර්මදේශනා ශ්‍රවණය කරනකොට නොයෙකුත් ආකාරයෙන් අපිට මේ වචන අහන්නට ලැබෙනවා. ඒතර මේ පංච උපාදානස්කන්ධය කියනකොට මේ පංච කියලා කියන්නේ පහ. උපාදානය කියලා කියන්නේ දැඩිවගත් ස්වභාවය. ඊළඟ දැඩිවගත් ස්වභාවයන් පහක් පිළිබඳවයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඇයි අපි මේ පංච උපාදානස්කන්ධය ගැන මේ තරම් කතා කරන්නට අවශ්‍ය වෙන්නේ? ඇයි අපි මේ උපාදානස්කන්ධය ගැන කතා කරන්නේ? අපි ඒකට හේතුව බැලුවොත් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා තථාගතයන් වහන්සේ සෝතාපන්න වීම පිණිස අපි කල යුත්තේ කුමක්ද? දැන් බුදුරජාණන් වහන්සේ මේකට දෙන උත්තරේ තමයි පංච උපාදානස්කන්ධේ ඇත්ත දැනගන්න. සක්‍රුදාගාමී වීම පිණිස කුමක්ද කල යුත්තේ? පංච උපාදානස්කන්ධේ ඇත්ත දැනගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ අනාගාමී වීම පිණිස අපි මොකද්ද කරන්න ඕනේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පංච උපාදානස්කන්ධේ ඇත්ත දැනගන්න. අරිහත් වීම පිණිස තථාගතයන් වහන්සේ අපි එතකොට මොකද්ද කරන්න ඕනේ? දැන් නැවත වාරයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංච උපාදානස්කන්ධයේ ඇත්ත දකින්න. එතකොට බලන්නකෝ මේ සෝතාපන්න ඵලයේ පටන් අරිහත් ඵලයේ දක්වාම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පංච උපාදානස්කන්ධයේ ඇත්ත දැන ගැනීමමයි අපිට නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස කල යුතු එකම දේ. එතකොට අපි ඒක නිසා තමයි මේ පංච උපාදානස්කන්ධය ගැනම මේ තරම් කතා කරන්න හේතු වෙන්නේ. අපි ශ්‍රවණය කරගන්න අවශ්‍ය වෙන්නේ. එහෙමනම් අපි බලමු මේ පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද? මොකද්ද මේ පංච උපාදානස්කන්ධය කියන පහ මොකක්ද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ පහට කියනවා පංච උපාදාන ස්කන්ධ.
එහෙමනම් අපි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය ගැන අපි බොහෝම සරල තැනකින් අපිට තේරෙන විදිහට අපි අපේ ජීවිතේට මේක ගලප ගන්න අවශ්‍ය වෙනවා. එතකොට අපි අපේ ජීවිතය කියලා කියන මේ අත්දැකීමට කොහොමද උපාදානස්කන්ධය සම්බන්ධ වෙන්නේ? අපේ ජීවිතයයි උපාදානස්කන්ධයයි කියලා කියන්නේ දෙකක්ද? අපි මෙන්න මේකට උත්තරයක් සොයාගත යුතුයි. එතකොට බලමුකෝ මෙහෙම. රූපය කියන එක අපි වෙනම අරගෙන පැහැදිලි කරොත් රූපය කියලා කියන්නේ මහා භූත හතර හා සම්බන්ධ වුණු උපාදාය රූපය. ඒකට කියනවා චතුර්ණානං මහා භූතං උපාදාය රූපං. මොකද මේ චතුර්ණානං මහා භූතං කියලා කියන්නේ? මොකද්ද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ සහ මේ උපාදාය රූපය කියලා කියන්නේ මොකක්ද? අපි දැඩිව ගත්තා වූ අල්ලා ගත්තා වූ ස්වභාවයට කියනවා උපාදාය රූපය. මම ඒක පොඩි උදාහරණකින් කිව්වොත් ඔබ හිතන්න ඔබ හැම දිනාටම පේනවනේ වටාපතක් තියෙනවා. මේ වටාපත පින්වතුනි ඔබ අල්ලනකොට ඔබට දැනෙනවා තද ගතියක්. ඔබේ අතට දැනෙන්නේ මොකද්ද? තද යමක් මගේ අතට දැනෙනවා කියන එක අපි හැම දිනාම දකින දෙයක්. එතකොට මේ වටාපත අල්ලනකොට මේ තද බව අතට දැනෙනවා කියන එක හරි. දැන් මේ වටාපත කියන වචනය කොහෙන්ද එන්නේ? ඔබ කලින් දැනගත්ත දෙයක් නෙමෙයිද? ඔබ කලින් දැනගෙන ඔබ දරාගත්ත ස්වરૂපයක් තමයි මේ වටාපත කියන වචනය. මේක සුදු පාටයි කියන මෙන්න මේ වචනය. මේ සියල්ලම ගත්තොති මෙන්න මේකට කියනවා උපාදාය රූප. එතකොට ඔන රූප ස්කන්ධය කියන එක අපි ඒ විදිහට සරල විදිහට ගලප ගමු. එතකොට රූප වේදනා කියනකොට මේ වේදනාව කියලා කියන්නේ මොකක්ද? අපි දෙයක් දිහා බලනකොට දකිනකොට අපිට හිතට ඇති වෙනවා සතුට දුක සහ ඒ දෙකටම අදාළ නොවන ස්වභාවය. ඒක සැප දුක උපේක්ෂා කියලා නම් කරනවා. එහෙනම් මේ විදීමට කියනවා අපි වේදනාව. ඒතර සංඥාව කියලා කියන්නේ මොකක්ද? දැන් අපි දෙකක් ගැන කතා කරා රූප වේදනා. සංඥාවක් කියලා කියන්නේ මොකක්ද මේ? සංඥාවක් කියලා කියන්නේ හඳුනා ගන්නවාට කියනවා සංඥාවක්. හඳුනා ගන්නවා කියන අර්ථයෙන් තමයි සංඥාව. ඉතින් හඳුනා ගන්නවා කියනකොට දැන් ඔබ මේ වටාපත දකිනකොට අල්ලනකොට තද ගතියක් දැනෙනවා. ඒ වගේම මේ වටාපත අල්ලනකොට බොහෝම සැපවත් හැඟීමක් ඔබට එනවා. අන වේදනාව. සංඥාව කියන්නේ මොකක්ද එතකොට? ඔබ මේක වටාපතක් කියලා හඳුනාගත්තා කියන එකම තමයි සංඥාව. මේක සුදු පාටයි කියලා දැනගන්න එකම තමයි සංඥාව. මේක මෙපමණ උසයි කියලා ඔබ හඳුනා ගන්න එකටම කියනවා සංඥාවක්. එතකොට මේ හඳුනා ගන්නවා කියන අර්ථයෙන්ම තමයි සංඥාව කියලා කියන්නේ. එතකොට හොඳට බලන්නකෝ. අපේ ජීවිත අත්දැකීම පිළිබඳවම නෙමෙයිද මේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ.
අපේ ජීවිතේ මේ වෙලාවේ දකින දැක්ම පිළිබඳවමයි උපාදානස්කන්ධය කියලා උන්වහන්සේ දේශනා කරේ අවබෝධයෙන්. එතකොට මේ සංඛාරය කියන්නේ මොකක්ද? ඔබ අහලා ඇති සංස්කරණය කියලා වචනයක්. සංස්කරණය කරනවා. අපි හැම දෙනාම චිත්‍රපටි බලනවා. මේ චිත්‍රපටි බලනකොට ඔබ හොඳට බලන්න මේ චිත්‍රපටියක් පින්නතුනි විනාඩි 5ක 10ක කොටස් ටිකක් එකතු කරලා යම් යම් තැන්වල චිත්‍රපටි කොටස් මේ දර්ශන අරගෙන මේ කොටස් ටික එකතු කරලා පැයක එකහමාරක දෙකක විතර චිත්‍රපටියක් අවසානයේ සංස්කරණය කරලා නිර්මාණයක් විදිහට එළියට දෙනවා. හැබැයි ඔබ හොඳට කල්පනා කරන්න අපිට හිතෙන්නේ අර විනාඩි 5 කොටස් විනාඩියේ කොටස් ටිකක් එකතු කරලා එක චිත්‍රපටියක් හැදුවා කියලාද එක දිගටම විකාශනය වෙන චිත්‍රපටියක් අපි දැක්ක කියලාද? අපිට හිතෙන්නේ පැයක විතර චිත්‍රපටියක් එක දිගටම අපි බැලුවා. එහෙනම් අපි ජීවත් වෙනවා කියන කතාව ඇතුලේ තියෙන්නේ ඕකම තමයි. එතකොට අපේ ජීවිත චිත්‍රපටිය තමයි අපි මේ උපාදානස්කන්ධය කියලා දකින්නේ. ඒතර මෙන්න මේ කාරණා තුලින් අපි දැන් කතා කරා රූප වේදනා සංඥා සංඛාර කියන මෙන්න මේ කොටස් 4. එහෙනම් ඔබට පැහැදිලි වෙන්න ඕනේ අපි මේ වෙලාවේ ලබන අත්දැකීම සහ උපාදානස්කන්ධය අතර කිසිම වෙනසක් අපිට බලන්න විදිහක් නැහැ. එහෙනම් බුදුන් වහන්සේ දේශනා කරේ අපේ ජීවිත අත්දැකීම තුලින් දකින දර්ශනයක්. ඒක නිසායි මේක බුද්ධ දර්ශනය කියලා පෙන්වන්නේ. එහෙනම් අවබෝධයටපත් වෙන දැක්මක් පිළිබඳවයි තථාගතයන් වහන්සේ නමක් පහළ වෙලා අප පිළිබඳව පතල මහා කරුණාවකින් දේශනා කරන්නට යෙදුනේ. එහෙනම් මේ 84000ක් ධර්මස්කන්ධය තුලම අන්තර්ගත වෙලා තියෙන්නේ මෙන්න මේ උපාදානස්කන්ධ පංචකය පිළිබඳව. එහෙම නැත්නම් පටිච්ච සමුප්පාද විවරණය පිළිබඳව. ඒතකොට අපි අවසාන වශයෙන් මේ විඥාන ස්කන්ධය කියලා කියන්නේ මොකක්ද? අපි හැම දෙනාම අහලා තියෙන මේ වචන පහ. රූප වේදනා සංඥා සංඛාර විඥාන. එහෙනම් විඥානය කියලා කියන්නේ මොකක්ද? අපි අර උපමාවම අරගෙන බලමු. අපි රූප කියලා කිව්වා මේක අල්ලනකොට තදයි මේ පිළිබඳව දැනගන්න උපාදාය රූපේ. මේක රූප කොටස. අතීත අනාගත වර්තමාන හීන ප්‍රනීත දුර ළඟ සියුම් ගොරෝසු මෙන්න මේ කියන සියල්ලම රූප. ତර වේදනාව කියලා කියන්නේ මේක අල්ලනකොට අපිට බොහෝම සහනයක් සැපක් දැනෙනවා නම් ඒක තමයි සැප වේදනාව. මේක ඔබට අල්ලනකොට දුකයි නම් ඒක දුක්ඛ වේදනාව. ඔබට දෙකටම අදාළ නැත්තම් ඒක උපේක්ෂාව අදුක්ඛම සුඛ වේදනා. එතකොට හොඳට කල්පනා කරන්න දැන් සංඥාව කියලා අපි හඳුනාගත්තේ මොකක්ද? අපි මේ ධර්මදේශනාව තුලින් සංඥාව කියලා විස්තර කරේ මොකක්ද? මේ පිළිබඳව දැනගන්න වචන පද ලිංග නිමිති උද්දේශ ප්‍රඥප්ති මෙන්න මේ දත්ත පද්ධතියටම කියනවා සංඥා ස්කන්ධය. මේ හඳුනා ගැනීමට තමයි සංඥාව කියලා කියන්නේ. එහෙනම් මේ අමුතු දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අපේ ජීවිත අත්දැකීම පිළිබඳවමයි ධර්මය කියලා. එතකොට මේ සංඛාරය කියලා කිව්වේ මොකක්ද? අන්න අර කොම ටික අර සියල්ලම එකතු කරලා අපිට පෙන්නනවා එකම චිත්‍රපටියක් විදියට. කෙනෙක් දකිනවා කෙනෙක් අහනවා කෙනෙක් දැනගන්නවා කියන මෙන්න මේ
අත්දැකීම ඒකාකාරීව අපි ලබන අත්දැකීමක් විදිහට ඔන්න දැන් අපිට ගෙනල්ලා දෙනවා. එහෙනම් මේක නිසාම තමයි උපාදානස්කන්ධය සක්කාය විදිහට බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන්නේ. ඒක අපි මේ සාකච්ඡාව තුළින් අපි මේ යම් අවබෝධයක් අරගෙන සරල අවබෝධයකින් යුක්තව අපි ඊතුරු ටික අපි සාකච්ඡා කරගන්නට උත්සාහවන්ත වෙමු. එතකොට මේ විඥාන ස්කන්ධය කියලා කියන්නේ මොකක්ද? මොකද්ද මේ ස්කන්ධ පංචකයේ විඥාන ස්කන්ධය කියලා කියන්නේ? අර ඔක්කොම ටික මේ සියල්ලම අපි දැනගන්නේ කොහොමද? දැන ගැනීමක් විදිහට නෙමෙයිද? දැන් මේක තදයි කියලා දැනගත්තා නෙමෙයිද? දැනගත්තා. දැන් සැප වේදනාවක් කියලා දැනගත්තා නෙමෙයිද? දැනගත්තා. මේක වටාපතක්, මේක සුදු පාටයි, මේක මෙච්චර උසයි කියලා අපි දැනගත්තා නෙමෙයිද? ඒකත් දැනගත්තා. එහෙනම් මේ සියල්ලම එකතු වෙලා මට දෙයක් එළියේ තිබිලා පේනවා මේ ඉන්නේ මම කියලා අපි දැනගත්ත නෙමෙයිද? ඒකත් දැනගත්තා. එතකොට මෙන්න මේ දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඥාන කියලා කියන්නේ. විශේෂයෙන් දැනගන්නවා කියන එකට අපි කියනවා විඥාන. එහෙනම් මේ හිතෙනවා කියන එක තමයි මොකද්ද? විඥාන කියලා කියන්නේ. එතකොට අපි බලමු. රූප වේදනා සංඥා සංඛාර විඥාණයෙන් තොරව පුද්ගලයෙක් පැනවෙනවද? පුද්ගල ස්වභාවයක් සහ පංච උපාදානස්කන්ධය කියන අත්දැකීමෙන් පරිබාහිරව සත්වයක් පුද්ගලයෙක් ජීවත් විය හැකිද? ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් අත්විඳින සත්ව පුද්ගලයෙක් පංච උපාදානස්කන්ධ අත්දැකීමෙන් පරිබාහිරව නිර්මාණය වෙන්නේ නැහැ. ඒක නිසා උපාදානස්කන්ධය සහ මම කියලා ගන්න මේ දෙක අතර කිසිම වෙනසක් නැහැ. ඒ නිසා අපි මේ උපාදානස්කන්ධය පිළිබඳව මනා අවබෝධයකට පත්විය යුතුමයි. ඒක නිසාම තමයි බුදුන් වහන්සේ දේශනා කරේ සෝතාපන්න වෙන්නත්, සක්‍රුදාගාමී වෙන්නත්, අනාගාමී වෙන්නත්, අරිහත් වෙන්නත් මේ සියලුම ස්වභාවයන්ට පත්වෙන්න උපාදානස්කන්ධේ ඇත්තයි අවබෝධ කරගත යුත්තේ. එනම් මෙහි අනිත්‍ය දුක්ඛ අනාත්මයයි අවබෝධ කරගත යුත්තේ. එතකොට අපි වෙන යම් දෙයක් කරනවාට වැඩිය මේ උපාදානස්කන්ධය කුමක්ද කියලා යම් ගවේෂණයක් සිද්ධ කර ගැනීමම තමයි අපිට මේ ලැබුණ බුද්ධ ශාසනය තුලින් අපි සොයාගත යුතු එකම ධර්මතාවය බවට පත් වෙන්නේ. එතකොට මේ පංච උපාදානස්කන්ධේ ඇත්ත දැනගන්න කියනකොට අපි මෙහෙම දෙයක් කල්පනා කරමු. යම්කිසි කෙනෙක් මේ ධර්ම මාර්ගයට අවතීර්ණ වෙන ක්‍රම හතරක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. යම් කෙනෙක් බුද්ධ ශාසනය තුල බුදුන් වහන්සේගේ දර්ශනය පිළිබඳව දැක ගන්න නම් ක්‍රම හතරක් පූර්ණය විය යුතුයි. ඒ ක්‍රම හතරට කියනවා සෝතාපට්ටි අංග හතරක් පරිපූර්ණ වීම. මේ සෝතාපට්ටි ඵල හතර එහෙම නැත්නම් මේ සෝතාපට්ටි ඵලයට පත් වෙන අංග හතර මොකක්ද? කල්යාණ මිත්‍ර සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධම්මානුධම්ම පටිපදාව. එනම් මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව එහි අනිත්‍ය දුක්ඛ අනාත්මය පිළිබඳව දේශනා වෙන දේශනාවක් ශ්‍රවණය විය යුතුයි අපිට ධර්මාවබෝධය වීම සඳහා. එහෙම නැත්නම්
චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය වීම සඳහා. ඒකට අපි කියනවා කල්යාණ මිත්‍ර සේවනය. එනම් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයෙන් දේශනා කරන දේශනාවක් ශ්‍රවණය විය යුතු වෙනවා. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය. මෙන්න මේ කියන පටිච්ච සමුප්පාද එහෙම නැත්නම් මේ ලෝකේ පවතින පරම සත්‍ය දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදයාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියන මේ ආර්ය සත්‍ය පිළිබඳව කරන දේශනාවක් ශ්‍රවණය විය යුතුයි. ඊපස්සේ යෝනිසෝ මනසිකාරය. මේ ඇහෙන වෙලාවේදී පින්වතුනි අපි ඒ ඇහෙන ධර්මතාවය අපේ ඇතුළාන්තයෙන් දැකගත යුතුයි. ඒ කියන්නේ අපේ මූලයට ගමන් කරන ස්වභාවයක් අපි තුල ඇති වෙන්නම අවශ්‍ය වෙනවා. එතකොට පටිසෝතගාමී ආර්ය දර්ශනය කියලා කියන්නේ ඒකට. අපි අනුසෝතගාමී නොවි පටිසෝතගාමීව මෙන්න මේ ධර්මයේ මුල කොතනින්ද මේ දුකේ හට ගැනීම ඇති වුනේ? කොතනද මේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා කියන දුක සකස් වෙන්නේ කොතනද? අන්නේ දුක සොයාගෙන යෑම තමයි පටිසෝතගාමී ආර්ය දර්ශනය කියලා කියන්නේ. එතකොට අපි බලමුකෝ පංච උපාදානස්කන්ධය අපි අවසානයේදී කතා කරා විඥාන ස්කන්ධය කියලා. එතකොට ඔබ හොඳට බැලුවොත් තේරෙනවා. ඔබට හිතෙන ස්වභාවයක් නැත්තම් ඔබට හිතෙන ස්වභාවයක් නොමැතිනම් ඔබට මේ වටාපත කියන එක ඔබ ඉදිරියේ තියනවා කියලා දැනගන්න විදිහක් නැහැ. ඔබ ඉදිරියේ තව කෙනෙක් ඉන්නවා කියලා දැනගන්න විදිහක් ඔබට නැහැ. ඔබට ශබ්දයක් ඇහෙනවා කියලා දැනගන්න විදිහකුත් නැහැ. ඔබට රසක් දැනෙනවා කියලාවත් ඔබට සුව පහසු දෙයක් ඔබේ ගතට දැනෙනවා කියලාවත් ඔබට කියන්න විදිහක් නැහැ. එතකොට අපි මෙන්න මේ කාරණාව තුලින් හොඳින් කල්පනා කරගන්න රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ අත්දැකීම් පහක් විදිහට පෙන්වන්නෙම මේ මානසික ස්වභාවයක්මයි. ඒක නිසා තමයි මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය. අපි හැමෝම ධම්මපදයේ සඳහන් වෙන ගාථා රත්නයක් තමයි ඒක. එහෙනම් එහි අදහස පවා මොකක්ද මේ පෙන්වන්නේ? මනෝ පුබ්බංගමා ධම්මා. මේ මනසම පූර්වාංගම වීමෙන් මනසම පූර්වාංගම වීම තුලින් තමයි මේ ලෝක සත්‍ය ආලෝක ප්‍රජාව ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන මේ අප්‍රමාණ වූ විපතකට එහෙම නැත්නම් මේ සසර අගාධයකටපත් වෙලා ඒ පිළිබඳව නොදන්නා නිසාම අවිද්‍යා පත්‍යා සංඛාර මේ මුලාව නිසාම සකස් වෙන දුකක් තමයි පටිච්ච සමුප්පාදය කියලා පෙන්වන්නේ. එහෙනම් මේ කාරණා තුලින් අපි සරලව අද දවසේ අපි විශාල දහම් කාරණාවක් නොවන මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ අපේ ජීවිතයෙන් පරිබාහිර යමක්ද නොවන අපේ ජීවිත අත්දැකීමම බව අපි වටහා ගත්තා නම් අන්න මෙතනින් තමයි පින්නතුනි අපිට ඒ කියන අපි අහලා නැති පුබ්බේ අනුනුස්සතේසු ධම්මේසු එනම් බුදු කෙනෙක් පවත්වන්නට යෙදුනේ උතුම් ධර්ම කාරණාවක් වෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව අවබෝධ කරගන්නට මේක හේතුවක් බවට පත් වෙනවා. එහෙනම් ඒ කාරණාව තුලින් අපි මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගත්තා නම් තව තවත් අපි බොහෝම වීරයකින් යුක්තව මේ තථාගත බුද්ධ ශාසනය තුලදීම උතුම් ධර්ම අවබෝධයෙන් සැනසීම පිණිස
මේ ධර්මය ශ්‍රවණය කරගෙන ඒ ධර්මය ශ්‍රවණය කරගන්න මොහොතේදී අපි හැම වෙලාවකම කල්පනා කරගත යුතුයි. මම සහ ලෝකය කියන මේ මුලාව පිළිබඳව අපිට විද්‍යාමාන කරන්නේ මේ අපේම සිතම. එනම් මේ සිතම මූලික කරගත්ත ස්වභාවයක් තමයි තථාගතයන් වහන්සේ දුකයි කියලා අපිට පෙන්වන්නේ. එහෙනම් අපි මේ පිළිබඳව නොදන්නා නිසා තමයි මේ දැඩිවගත් ස්වභාවය හඳුනන්නේ නැතිකම නිසාම අපි ඒකට කියනවා අවිද්‍යාව, නොදන්නාකම. එහෙනම් මේ නොදන්නාකම දුරු වුණ තැනකදී සකස් වීමක් නොවන ස්වභාවයකට අපි මේ සිත පත් කර ගැනීම තමයි අපි කර යුත්තේ. එහෙනම් කරගන්නම අවශ්‍යම කාරණය තමයි ඒක. එතකොට අපි බලමු. පුබ්බේ අනුනුස්සතේසු ධම්මේසු පෙර නොයසූ දහමක් බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන්න හේතුව. අපි හැම දිනාටම මේ බුද්ධ ශාසනය තුල අහන්නට ලැබෙන මේ දුක කියන වචනේ හරිම අර්ථය, මේ දුකට හේතුව පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ බොහෝමත්ම ගැඹුරු දහම් කාරණා සියල්ලක් අපට අවබෝධ කර දීම පිණිසමයි. එනිසා මේ ගැඹුරු සියුම් දහම් කාරණාවන් අවබෝධයෙන් උතුම් නිවීමට පත්වීම පිණිස අද දවසේ සාකච්ඡා කරගන්නට යෙදුන, ශ්‍රවණය කරගන්නට යෙදුන මේ දහම් කාරණාවන් ඔබගේ නිවීම පිණිස, දහම් අபிසමය පිණිසම හේතු උපකාරක ධර්මයක් බවටම පත්වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලුම දෙනාගේ ධර්ම අවබෝධය පිණිස මේ ශ්‍රවණය කරගන්නට යෙදුන දහම් කාරණාවන් මේ බුද්ධ ශාසනයේ නිමාවන්නට මත්තෙන් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා කියන මේ සියලුම දුක ඉක්මවා යෑම පිණිස, නිරෝධය සාක්ෂාත් වීම පිණිස හේතු උපකාරක ධර්මයක් බවටම පත්වෙත්වා දාන පාරමිතාවක්ම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ මේ සඳහා ඊ타ත්ම කැපවීමෙන් කටයුතු කරපු සියලුම දෙනාටද, ඒ වගේම ප්‍රචාරණ කටයුතු විදිහට ධර්ම දානමය දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුන ඒ සියලුම දෙනාටද මේ බුද්ධ ශාසනය තුලදී මුතුම් ධම්ම අවබෝධය පිණිසම මේ පින හේතුපකාරක ධර්මයක් බවටම පත්වෙත්වා සසර තරණය කිරීම පිණිස, මේ ඕගේ තරණය කර ගැනීම පිණිසම මේ උතුම් ධර්මතාවය කුසලයක් බවටම පත්වෙත්වා කියලා නැවතත් ප්‍රාර්ථනා කරනවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි.